ලස්සනයි නේද? ඒ කාලේ හරියම සැහැල්ලුවෙන් මම මේ මුහුදු වෙලෙල සෙල්ලම් කළේ. ජීවිතය ගැන කිසිම බරක් අතලක් තිබ්බේ නැහැ. හරිම සැහැල්ලුවෙන් මං ජීවත් වුණා. ඒත් දැන් මට මේ ගෙදරින් එළියට අඩියක් තියන්නත් බයයි. මේ මගේ ගෙදර. ඒ වුණාට මේක මගේ හිර ගෙදර. මම රේණුකා. මේ මගේ කතාව. මගේ විතරක් නෙවෙයි. මං වගේ 100 ගාණක් රේණුකාලගේ කතාව. මගේ මතකයේ මේ පාට කොටු වල හිර වෙලා. මේ ඉන්නේ මගේ අම්මයි තාත්තයි. මේ ඉන්නේ මගේ නංගි. මේ ගන්නකොට යාට අවුරුදු 4යි. මේ ඉන්නේ මගේ යාළුවෝ. තුෂාරි, නදීකා, ජානි. මහා ඉහළින් නෝනට අපේ තාත්තට රස්සාව නැති වෙනකම් අපි හොඳට ජීවත් වුණා. එයාට ණයක් අරගන්න සිද්ධ වුණා. අන්තිමේට පොලිය ගෙවා ගන්නත් අමාරු වුණා. පොලිය මුදලාලියා හරි කපටියා. කොමිනියෝ සල්ලි? දැන් මාස 3ක් ගත වුණා. ඔබ අඩු ගානේ පොලියවත් ගෙව්වද? බහිතුවත් මං දන්සලක් දාලා තියනවා කියලා. එයා එක්කෙනෙක්. ඊට පස්සේ කඩේ මුදලාලි. ඊට පස්සේ තවත් එක්කෙනෙක්. නාංගිගේ පොත්පත් වලට, ඇඳුම් වලට, ගෙවල් කුලී ගෙවන්න, ලයිට් බිල් ගෙවන්න සල්ලි හොයාගන්න හරිම අමාරු වුණා. ඒ තාත්තට රස්සාවක් හම්බුන්නේ නැහැ. මං හරිම බයෙන් හිටියේ පොලිය මුදලාලි ආපහු වෙයි කියලා. දවසක් මාමා ආවා. එයා කවුද කියන්නේ මං හරියටම දන්නේ නැහැ. අපි යාට කිව්වේ මාමා කියලා. දැන් හැමතැනම කරදර තමයි බං. මෙහෙ ඊටත් වැඩි. නරකද මේ ටවුන් එක පැත්තෙන් රස්තාවක් හොයාගන්න බැලුවා නම්. ඒගොල්ලෝ තරුණ අයට තමයි කැමති. අපි වගේ වයසක අයට තියෙන රස්සාවල් මොනවද? ඉතින් මේ රේණුකා කෙලේ ඉන්නේ. ඒක වියකපන්කෝ. අනිත් එක දැන් ඒක උස් මහත් වෙච්ච කෙල්ලෙක් නෑ. මට මතකයි. තාත්තා එකට වැඩි කැමැත්තකින් හිටියේ නෑ. ඒත් ඉතින් වෙන කරන්න දෙයක් නැති හින්දා ඒ විතරක් නෙවෙයි. මාමාව ගොඩක් විශ්වාස කරපු හින්දා මං ජීවිතේ පළවෙනි වතාවට කොළඹ යන්න ලෑස්ති වුණා. අම්මා වෙසක් වලට අඳින්න තිබ්බ සාරියත් මට දුන්නා. එයා කිව්වේ රස්සාවේ පළවෙනි දවසේ මම ලස්සනට ඉන්න ඕනේ කියලා. කොළඹ හරිම ලස්සනයි. හදිස්සියේ එහෙම දුවන මිනිස්සු හරියට කූඹි ගුලක් ඇවිස්සලා වගේ. සිග්නල් ලයිට්, ලස්සන බෝඩ්, ගඳ සුවඳ මේ හැම දෙයක්ම මිශ්‍ර වෙලා. දිලිසෙන කාර්වල යන තරුණ ජෝඩ හරියට නිවාඩුවට අපේ මුහුදු වෙල්ලට ආපු මිනිස්සු වගේ. ඊට පස්සේ අපි ලොකු ගෙදරකට ගියා. එහේ ආවට වැඩිය කවුරුත් සෙනඟ පේන්න හිටියේ නෑ. මැඩම් කීර්ති එන්න. මැඩම් මේ මම එදා කියපු දැරීලි. අනේ මැඩම් මේ මගේ ළඟම නෑයෝ. මේ මගේ වචනෙට තමයි මේ දැරිවිගේ අම්මා මාත් එක්ක එව්වේ. අනේ දරුවෙක් වගේ හොඳින් බලා ගන්න ඕනේ. එන්න දුව. මට හොඳට මෙහෙ ඉන්න පුළුවන්. එන්න. ගිහලා ඇතුලේ ඉඳ ගන්න. මැඩම් මාමට සල්ලි වගේ කුත් දුන්නා. මං හිතුවේ ඒක තාත්තට දෙන්න වෙන්නේ නැති කියලා. මේ එහෙනම් දරුවෝ මේ නෝනා කියන දේ අහගෙන නෝනාට කී කරුවේ ඉන්න මං හෙට අනිද්දා මේ අම්මත් එක්ක බලලයන්ට එන්නම්කෝ ආ. එහෙනම් මැඩම් මං ගොහින් එන්නම් ආ. යම් පුතේ ඇතුළට.
මට කාමරයක් දුන්නා. ඒකේ ඇඳකුත් තිබ්බා. මට කවදාවත් මටම කියලා කාමරයක් තිබුණේ නැහැ. ඒක ගොඩාක් ලොකු කාමරයක්. ඒගොල්ලෝ කිව්වා මට ඇඟපත හොදගෙන ලෑස්ති වෙන්න කියලා. මං ඇඟපත හොදගෙන අම්මා මට දීපු සාරියත් ඇඳගෙන මගේ ජීවිතේ පළවෙනි රස්සාව කරන්න ලෑස්ති වෙලා හිටියා. එදා තමයි මගේ අහිංසක ජීවිතේ මට නැත්තටම නැතුනේ. එදායි පටන් ගත්තේ ජරා ජීවිතේ. ඉවරයක් තිබුණේම නැහැ. දවල්ට රැට හැම වෙලේම මාත මිනිස්සු කෙට්ටු මිනිස්සු නාකි බේබද්ද එක දවසක් මට ඒ ජරා ලෝකෙන් පැන ගන්න පුළුවන් වුණා. මං එහෙමම පොලිසියට දිව්වා. ඊට පස්සේ මං ගෙදර ආවා. අදටත් මං ආයෙත් ලැජ්ජාවෙන් ජීවත් වෙන්නේ. මට එළියට බහලා ඇවිදින්න ධෛර්යයක් නැහැ. උන්ගෙන් එකෙක් මුණ ගැහි කියලා බයයි. සමහර විට මගේ අසලුකම් තේරුම් ගත්ත මිනිස්සෙක් හම්බ වෙයි. සමහර විට මට පවුලක් හදාගන්නත් පුළුවන් වෙයි. මම දන්නවා ඔයාලා හිතනවා ඇති ඒක හීනයක් කියලා. ඒත් ඒකම තමයි මට ඉතුරු වෙලා තියෙන්නේ. ඔක්කොම හීන. කුසලානිකුත් හම්බ වුණා. මන් දන්නවා මගේ පුතා හරි දක්ෂයි කියලා. කවදා හරි මගේ පුතා ලොකු මුදලාලි කෙනෙක් වෙන්න ඕනි. මට ඕනේ මුදලාලි කෙනෙක් වෙන්න නෙවෙයි. මට ඕනේ නඩුකාරයෙක් වෙන්නයි. හා ඒකට කමන්නේ. දැන් කෑම කාලිමුකෝ. මට බඩගින්න නෑ අම්මේ. මම යනවා සෙල්ලම් කරන්න. පුතා කෑම කාලේ යන්න ඉන්න. බඩගිනි නෑ මම යනවා. කොසල්ලි මං අහන්නේ මොඩ තකතිරු ගෑනිය සල්ලි බ කොහෙද සල්ලි හංගලා තියනවා දරුවාට උගන්නන්න තියෙන සල්ලි දරුවාට උගන්නන්න කොහෙන්ද ගෑනිය දරුවාට උගන්නන්න සල්ලි කොහෙන්ද සල්ලි නැහැ මම පන්තියේ පළවෙනියා වුණා උඹ පළවෙනියා වුණා කියලා මට හිතේ මොකද්ද මෙව මන් දන්න කොහෙද හංගලා තියෙනවා කියලා මේකෙන් සල්ලි කොල්ලන්ට උගන්නන්න සල්ලි මට දෙන්න බැරි සල්ලි
ඵලයක්. උඹ මේ තාත්තෙන් කොහොම හරි වෙන් වෙලා ඉන්න ඕන. දැන් ඉතින් ඵලයක්. අනේ අපට උදව් කරන්නේ නෑ ඒකුත් නෑ. අසල්වාසීකුත් නෑ. අනේ දෙයනේ අපට වෙච්ච දෙයක්. ඇයි මගේ මස්සිනා ළඟට මේ ළමයා යවන්නේ නැත්තේ? මේ මිනිස්සු හරිය පොහොසත්. සාප්පුවක් තියෙනවා. ළමයාට දරුවෙකුට වගේ සලකයි. ඒ සාප්පුවේ වැඩ කරලා සල්ලි කීයක් හරි ගන්නත් පුළුවන්. කීයක් හරි තාත්තට දෙන්නත් පුළුවන්. එතකොට තාත්තා සන්තෝෂනේ නෙමෙයි. ඒක නම් ඇත්ත තමයි. ඔයාට හොඳටම විශ්වාසයිද ඒගොල්ලෝ අතින් මගේ දරුවට කරදරයක් වෙන එක නෑ කියලා? මම මේ කිව්වේ මේ ඔයා ඔයාගේ මහත්තයාගේ පැත්ත බලාගන්න. ඉතින් ටික මම බලාගන්නම්. එහෙනම් අම්මේ මම ගිහිල්ලා ලියුමක් එවන්නම්. යමන් අඩි උස්සලා යමන්. මේවා කවුරු හරි ගිහලා කියපල්ලා. මුදලාලි මට මේ කෙරුවේ ලොකු උදව්වක්. නේද? මේක මේ ගෙදරට වෙලා පාලම් කර ඉන්න මිස කිසි වැඩක් කරන්නේ නැහැ. අනේ මන් දන්නේ මම මුදලාට කොහොම ස්තුති කරන්නද කියලා. මගේ මේ වැඩවලට උදව් කරන්නේ. ආදීෂෝ මේකයි කල්පනාව ඉගෙනගෙන නඩුකාරයෙක් වෙන්න. මුදලාලි මෙන්න මේකට කියලා දෙන්න. අද කාලේ ඉගෙන ගන්නවට වඩා වටින්නේ කීයක් හරි හොයාගන්න එක කියලා. හරි මම ඒවා බලාගන්න. ඔය සල්ලි ටික තියාගන්න. මේක මේ ළමයාගේ මාසේ පඩියෙන් අත්තිකාර මුදල. හොඳයි. දැන් ඉතින් මේ දරුවා මගේ දරුවෙක් වගේනේ. එහෙනම් පුතේ ඔබ මෙහෙට වෙලා මුදලාලි කියන විදිහට ඉන්න ඕනේ. ඔය පොත බදාගෙන දඟලන්න එපා. තියෙන වැඩක් කරපන් හොඳේ. හරි මං එන්නම්කම් පො බලන්න මාසෙන් මාසෙට. හොඳයි. එහෙනම් මං ගොඩින් දෙන්නම් උන්ට. හොඳයි. Surga Aida. naik lu. Pulang kira ada apa? ගානකට පස්සේ කවුද පොලිසියට කියලා පොලිසිය මාමල ඇවිත් මාව එක්කන් ගියා. දැන් මම ඉන්නේ ගෙදර. දැන් ගෙදර තියෙන ආරවුලුත් අඩුයි. තාත්තා බොන්නෙත් නැහැ. දැන් තාත්තට ඕන වෙලා තියෙන්නේ මම නඩුකාරයෙක් වෙනවා දකින්නයි. හරකුන්ටත් අන්තයි. එහෙම තමයි අපට සැලකුවේ. අපි ට්‍රක් එක ඇතුලේ හිර කරලා හිටියේ බඩගින්න නිසා බඩවල් ඇකිල්ලා ගිහින්. උරාමකේ දහඩියෙන් තෙත් බරිත වෙලා. අපි එකිනෙකාගේ ඇස් දිහා බලන්නත් පිළිකුලින් හිටියේ. මම මේ තත්ත්වයට වැටුනේ කොහොමද? හැමදාම එකම කතාව තමයි. මට හොඳ රස්සාවක් තිබුණා. ඒත් හොඳට ගෙවන රස්සාවක් නෙමෙයි. ඒ වුණාට අපිට එදිනෙදා ජීවිතයකට ගන්න ප්‍රමාණවත්. අපට දරුවෝ නැහැ. අපි තවත් මුදල් ටිකක් හොයාගන්නකම් දරුවෝ ගැන හිතුවෙත් නැහැ. කොහොම ඉන්නකොට එක දවසක් ඒගොල්ලෝ එක අරන් තියෙන්නේ පොඩ ගෙවන්න නෙමෙයි. අලුත් මෝටර් බයිසිකල්.
ඒගොල්ලෝ අලුත්කට අත්තිවාරම් දාලා ඉවරයි. අපි තාම මේ යන්තම් ජීවිතේ ගැට ගහ ගන්න දඟලන්නේ. හරියට කැම බීමක් කාලා නම් ඒක කමන්නේ. හරියට අලුත් ඇඳුමක් අඳපු කාලයක් මතක නැහැ. ඔයාටත් පුළුවන් මැද පිටින්දී රස්සාවක් කරලා සල්ලි ටිකක් හම්බ කරගන්න. හරියට ගෙයක් දොරක් හදාගෙන හොඳින් ඉන්න අපිත් ආසයිනේ. ඔයා පියා ගන්න තැනක් නෑ ඉන්න පුළුවන්ද මේ ජරා ගොඩේ? මොකද මට කරන්න කියන්නේ? අර මිනිස්සුන්ට රට ගිහිල්ලා හොඳට මේ ගෙයක් දොරක් හදාගෙන ඔය ඉන්නේ. ඔයාට පෙරත්ත කරන්නේ මට. රට යන්න කියලා. නැත්තම් මේ අපාය වලට ජීවත් වෙන්න පුළුවන්ද? මොනවද කියලාද යන්නේ? කොහොම හරි සල්ලි හොයාගන්න බැරිය වමනාව තියනවනම්. ඔයා සුදුසුකම් තියෙන මැෂින් ඔපරේටර් කෙනෙක්. එයා නිකන් ඩ්‍රයිවර් කෙනෙක් විදිහටනේ වැඩ කරේ. රට ගිහිල්ලා ආවට පස්සේ තමයි ඒගොල්ලෝ Tamanටම කියලා ගෙයක් දොරක් හදාගෙන මිනිස්සු වගේ දැන් ජීවත් වෙන්නේ. ඔයාගේ තාත්තගෙන් මේක අපිට ලැබුණා කියලා මේ අපාය හැමදාම ජීවත් වෙන්නද අපිට කියන්නේ. අපිටම කියලා ගෙයක් දොරක් හදනවා තියා අපිටම කියලා දරුවෙක්වත් නඩත්තු කරන්න පුළුවන්ද මේ ඉන්න විදිහට? මම පිටරට යන්න තීරණය කළා. මම අරයි යන්නේ. එහෙනම් ඉතින් මේ ටිකත් බස් කරලා සල්ලි ගන්න. මම දන්නේ. මල්ලිද මේ මොනවද කරලා තියෙන්නේ? මම මැෂින් ඔපරේටර් කෙනෙක්. ඊට වඩා ලොකු රසවල තියෙනවා මල්ලි. හොඳ පඩියකුත් තියෙනවා. දැන් මේකෙන් නම් තියෙන්නේ මට මූලික පඩිය ලක්ෂ එකමාරක් පඩිය. ඕ. සන්තෝෂයි නේද මල්ලි? කීයක් විතර වුණේ? මල්ලි මේකට එට වුණොත් අනිද්දා යවන්න පුළුවන්. මල්ලි අද ලක්ෂ 3ක් ගෙවුවොත් අනිද්දා ෂුවර් එකට යවන්න. මුදල තමයි පොඩ්ඩක් වැඩි. ඒක තමයි ගාන මල්ලි. ඕක ඉතින් මුදල වගේ රස්සුන කියන්නේ මොකද්ද මල්ලි? මාස 3න් ඔයාලට ලක්ෂ 6ක් හොයාගන්න පුළුවන්. මල්ලි තාම බය වෙලා වගේනේ. ඈ? මල්ලි දුක් මාසයේ ඵලයේ තමයි දැන් ඔයාලට ලැබෙන්න යන්නේ. ඊට පස්සේ ඔයගොල්ලෝ අපි හොයාගෙන ඉන්නෙත් නැතුව අපි අමතක කරන්නද? ඈ? එහෙම කරන්නේ අපි ගමේ. නෑ ඒක තමයි අපි ඔයගොල්ලන්ට සපෝට් එකක් දෙන්නේ මල්ලි. මම මේ තියෙන ටිකට් එකයි පාස්පෝර්ට්. මේ තියෙන්නේ. දැන් මේක අපි තියාගන්න. ඔය අවශ්‍යට ඔය ඇඳුම් ඔක්කොම අරගෙන එන්න. මොකද මම ඔයාව ඒට එයාපෝට් එකට ගෙනියන්න එපා. දැන් සතුටෙන් ඉන්නකෝ මල්ලි. අද රැට යන්නේ ඒකනේ. ඈ? ඔය වැඩි කට්ටියම එක්කෙනෙක් එන්න ඕනේ. ඔය තනියෙන් එන්න. අනේ ඉතින් අපි දුබයි එයාපෝට් එකට ගියා. මම එහෙම හිතුවා. විශාල එයාපෝට් එකක්. කවුරු බස් එකක් ඇවිල්ලා අපි හැමෝම පටවා ගත්තා. පටවගෙන පාස්පෝර්ට් එක ඉල්ලුවා. අපි ආව මොකටද කියලා. කිව්වාම කොහොම මේ ලියාපදිංචි කරන්න ඕනේ කියලා. ඊට පස්සේ අපි ආව කොහෙටද අපි ගෙනියන්නේ කියලා. වැඩට ගෙනියන්නේ කිව්වා. වැඩට ගෙනියන්න කියලා ඊට පස්සේ ලියාපදිංචි කරන්න මෙයා තිබ්බේ ඉංග්‍රීසියෙන් සහ ඒගොල්ලන්ගේ භාෂාවෙන්. අපි දන්නේ නැහැ අපි කොහෙද හිටියවත් කියලා. මේ මෙතන තමයි මෙතනද ඉන්නේ. මචං මම යනවා මචං. ඒසි රූම් කියලා තියෙනවා. හරි. මම යනවා. අඩු ටෙක්නොලොජි ඔක්කොම නොමිනේට් වුණා නේද බං? අපි ගෙනත් අපි නම්බර් එක තියෙනවද උඹලා? කිසිදු නම්බරද? පාස්පෝර්ට් එකත් එක්කම ගත්තේ උන්. මම දන්නවා මචං. මුණා කියන්න වගේ මගේ ගෑනට මං කිව්වා මචං අහන්නේ නෑ. යකෝ. බලාපොරොත්තු කියන්නේ අපි මෙතෙක් ආවා. ඒ ඔක් කීකේ ඉඳලා වැඩක් නෑනේ මචං. ඔක් කීකේ ඉඳලා වැඩක් නෑ. දවස ගානේ අපිව ආපු ට්‍රක් එකකට දැක්කලා වැඩට එක්කගෙන ගියා.
වැඩ කියලා කිව්වට පාරවල් හදන්නයි, කාණු සුද්ධ කරන්නයි, කේබල් දාන්නයි, පොළොව හරන්නයි. මැෂින් වල වැඩ මොකවත් නැහැ. කොඳු කැඩෙනකන් දෑතියක්, පඩි ලැබෙන පාටක් නැහැ. අපට දවසකට සැරයක් කෑම ලැබුණා. ඒවා අපට කන්න පුළුවන් ඒවා නම් නෙමෙයි. අපි හැමෝම පරාජිතව හිටියේ. රතුයි පරිප්පුයි එක්ක සාමාන්‍ය කෑම වේලක් ගන්න. මොනම දෙයක් වුණත් කරන්න මම සූදානම් හිටියේ. ඉතින් එක දවසක් අපි පොලිස් කාර්යයට No passport. No. Sleep. Please. Aras them. එක දවසකට පස්සේ ඒගොල්ලෝ ඇවිත් අපිව බේරගත්තා. දැන් ඉතින් නැති වෙන දෙයක් නැහැ. හැමදේම නැති වුණා. තාත්තගේ පොඟුර ගේ මැනකගේ කනකර පාරේ යන්න විදියක් නැහැ. උදේ අවසයිලු දුරට ගහන ණයකාරයෝ. ජීවත් වෙන්න ආසාවකුත් නැහැ. කර කියා ගන්න දෙයක්වත් නැහැ. මගේ තාත්තත් නැති වුණා. මට ආදරය කරපු හැම කෙනාම නැති වුණා. දැන් ඉන්නේ මගේ පවුල විතරයි. සමහර දවස්වල කන්නවත් නැහැ. ඒ අපිට එහෙම එන්නේ. මේ මන් දන්නේ. මට දැන් ජීවත් වෙන්නත් එපා වෙලා තියෙන්නේ. මොන දෙන්න විදියකුත් නැහැ. මිනිස්සු හිතන්නේ රට ගිහින් ආවට පස්සේ සල්ලි තියනවා කියලා. හතුරෙකුටවත් වෙන්නද නැහැ මේ වගේ දේවල්.